අයිබෝවන් හැමෝටම ඔන්න නම් අද අරගෙනාව ජේ ඩයිනස්ටි නමින් 2019 නිකුත් වුණු ඇක්ෂන් ෆැන්ටසි කැටගරියකට ආයිති වෙන තවත් සුපිරිම ගණේ කතාවක්. එහෙනම් වැඩි කතාව ඕනේ නැහැ. අපි යමු කතාව පැත්තට. කතාව පැත්තට හැරුණාම මුලින්ම බලා ගන්න ලැබෙන්නේ ෂින්නුන් කියන ප්‍රබල කුන්ෆු මාස්ටර්ලා 7 දෙනෙක් විසින් පවත්වාගෙන යන කුන්ෆු පාසලක්. මේ කුන්ෆු මාස්ටර්ලා වගේම ඔවුන්ගේ ශිෂ්‍යයන් කොච්චර ප්‍රබලද කියනවනම් ආධ්‍යාත්මිකව ගොඩක් දියුණු මේ අයට ඕනම තැනකට අවකාශය හරහා ගමන් කිරීමේ හැකියාවක් පවා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගමන් කරන්නේ මේ පාසලේ එක්තරා ප්‍රධානියෙක් වෙන දාෂු සහ ඔහුගේ ගෝලයන් 6 දෙනෙක් සමග ෂියාන්ගේ දියණිය වෙන ටියාන් කියලා කියන්නේ ප්‍රබල කුන්ෆු හැකියාවක් තියෙන ගැහැණු ළමෙක් වගේම ඇය ගොඩක් කලාවට ඇයගේ පුහුණුවීම් කරන්න පුරුදු වෙලා තියෙන්නේ මේ නිමක් නොපෙනෙන අවකාශයේ. මේ අතරෙම තවත් පැත්තක ෂැන්ක් නමින් තවත් එක ගෝලෙක් ඉන්නවා. නමුත් මේ ෂැන්ක් නම් තාමත් එයාගේ කුන්ෆු ඉගෙන ගැනීමේ මුල් අදියරේ තමයි ඉන්නේ. මේ නිසා ෂැන්ක්ට අනිත් අයට වගේ කිසිම හැකියාවක් නම් නැහැ. නමුත් මේ කොල්ලා මේ පාසලේ ඉන්න හැම කෙනෙකුගේම හිත දිනාගෙන ඉන්නේ. එයා හැම කෙනෙක්ටම බොහොම හොඳින් සලකන පුද්ගලයෙක් නිසා. නමුත් ෂැන්ක්ගේ හිතේ නම් ෂියාන්ගේ දියණිය වෙන ටියාන් ගැන පුංචි ක්‍රෂ් එකක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඒ දැනගන්න ලැබෙන විදිහට ටියාන් නම් මේ ෂැන්ක්ගේ පුහුණුවට උදව් කරන්නේ වගේම ඔහුව හොඳින් බලාගන්නේ ෂැන්ක්ගේම සහෝදරයෙක් විදිහට හිතාගෙන. දවසක් කෑම ගන්න වෙලාවේදී ෂැන්ක් එයාට කුන්ෆු අනිත් අයට වගේ ඉක්මනට ඉගෙන ගන්න බැරි වෙන එක ගැන අවුරුදු 10කට ආසන්න කාලයක් මේ විදිහට එයා තාමත් පළවෙනි මට්ටමේ ඉන්න එක ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසාම ඔවුන් සමග කෑම ගනිමින් හිටිය මාස්ටර් ෂියාන් ෂැන්ක්ගේ පපුවට අත තියලා එයා මෙච්චර කල් ලබාගෙන තියෙන දියුණුව ගැන දැනගන්න හැදුවා. ෂියාන්ගේ මේ ක්‍රියාව දරාගෙන ඉන්න අමාරුන ෂැන්ක් ටිකෙන් ටික පිටිපස්සට බර වෙනකොට ඔන්න මෙතනදී ටියාන් ෂැන්ක්ට පිටිපස්සෙන් උදව් කරන්නේ මාස්ටර්ගේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න උදව් කරන්න. මේ විදිහට දවසක් ෂැන්ක් ටියාන් සමග පුහුණුවීම් සිදු කරමින් ඉන්න අතරේ ෂැන්ක්ට දැනෙන්න පටන් ගන්නවා. එයාගේ පොඩි කාලේදී එයාගේ දෙමාපියන් මැරුණු වෙලාවේ දැනුණු අමුතු හැඟීමක්. ඉතින් මේ බව දැනලා ෂැන්ක් ගොඩක් දුකින් ඉන්න බව දැනගන්න ටියාන් ඇයගේ අවකාශය හරහා ගමන් කිරීමේ හැකියාව භාවිතා කරලා මෙතනදී ෂැන්ක්ව එයාගේ උපන් ගමට අරගෙන යන සමත් වෙනවා. ෂැන්ක් ගමට එනවත් එක්කම තමයි අපිට ෂැන්ක් පුංචි කාලේදී එයාගේ දෙමාපියන් මැරුණු දවස ගැන දැනගන්න ලැබෙන්නේ. ෂැන්ක් සහ එයාගේ යාළුවා ගමෙන් එළියට ගිහින් යන වෙලාවක එයාලට එක පාරටම විශාල අකුණු පාරවල් කිහිපයක් දකින්න ලැබිලා තියෙනවා. ෂැන්ක් මේ ගමට ඇතුළු වෙනවත් එක්කම තමයි එයාලට දකින්න ලැබිලා තියෙන්නේ කුන්ෆු මාස්ටර් කෙනෙක් වුණ එයාගේ තාත්තා වෙස්මුණා පැලඳගෙන හිටපු ඩීමල් ලීඩර් කෙනෙක් සමග සටන් කරන බව. ටික වෙලාවක් මේ විදිහට සටන් කළ මේ දෙන්න තමන්ගේ බලයන් පාවිච්චි කරනවා සමගම තමයි විශාල පිපිරීමකින් මේ මුළු ගමෙම ජීවත් වුණු හැම කෙනෙක්ම මැරිලා තියෙන්නේ. නමුත් මේ සිදුවීම බලාගෙන හිටිය ෂැන්ක් සහ ඔහුගේ යාළුවට පමණ තමන්ගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ෂැන්ක්ගේ යාළුවාගේ නම වෙන්නේ නම් ජින්යු. ෂැන්ක් ජින්යු මේ විදිහට තමන්ගේ ගම වෙනුවෙන් දුක් වෙන අතරේ තමයි මෙතන මාස්ටර් ෂියාන් සහ ඇයගේ දියණිය එන්නේ. ඉතින් ඉක්මනටම ෂියාන් ළඟට එන ෂැන්ක් ඔහුවත් මාස්ටර් ෂියාන් වගේම හොඳ කුන්ෆු සටන්කාරයෙක් කරන්න කියලා යදින පටන් ගන්නවා. මොකද අනාගතයේදී මේ තමන්ගේ දෙමාපියන්ගේ මරණය වෙනුවෙන් පරිගන්නයට පුළුවන් නිසා. නමුත් මේ සිදුවීමෙන් අවුරුදු 10කට පස්සේ ෂැන්ක්ට එයාගේ දෙමාපියන්ගේ මරණයට වග කියන්න අවශ්‍ය කිසිම කෙනෙක්ව හොයාගන්න ලැබිලා නම් නැහැ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ කුන්ෆු පාසලේ මාස්ටර්ලා 7 දෙනාම එකම තැනකට එකතු වෙලා එයාලා විසින් පවත්වාගෙන යන කුන්ෆු තරඟය ගැන කතා කරනවා. මේ විදිහට මේ තරඟයේ පාසලේ හැම ශිෂ්‍යයෙක්ම සහභාගී වෙන්න ඕනේ වගේම තමයි මේ තරඟාවලියෙන් දිනන පුද්ගලයා තමයි අවසානයේදී මේ පාසලේ නායකයා බවට පත් වෙන්නේ. එදා හවස පිරිමි ගෝත්‍රයන් 6ම ශිෂ්‍යයෝ ටිකෙන් ටික මේ පඳුරු අතරින් රිංගමින් යන්නේ 7 වෙනි ගෝත්‍රයේ පුහුණු වෙන විදිහ බලන්න කියලා හිතාගෙන වුණත් ඇත්තටම මේ 7 වෙනි ගෝත්‍රය නම් ගැහැණු ළමයින්ගෙන් පමණක් නිර්මාණය වුණු එකක්. ඉතින් මේ හැමෝම සමග ෂැන්ක් පවා මෙතනට ආවත් මේ ගෝත්‍රයේ ශිෂ්‍යයන්ගේ නායිකාව විදිහට සටන් කරන්නම් ෂුකී කියන බොහොම ලස්සන ගැහැණු ළමයෙක්. මේ විදිහට පඳුරු අතරින් බලාගෙන ඉන්න වෙලාවේ තමයි ඔන්න එකපාරටම මේ ෂැන්ක්ව පඳුරු වලින් එළියට තල්ලු වෙලා වැටෙන්නේ. ඉක්මනටම මේ ෂුකීගේ කණ්ඩායම සහ ෂුකී ෂැන්ක්ව අල්ල ගන්නවා වගේම එයාගේ අනිත් සංගයෝ නම් දැන් මෙතනින් හොරෙන්ම පැනගෙන ඉවරයි. එයාලගේ පුහුණුවට බාධා කළ වරදට ෂැන්ක්ව අල්ලගෙන කටු කිහිපයක් ගහලා ඔහුට දඬුවමක් දෙන්නත් මේ ෂුකී මෙතනදී අමතක කරන්නේ නැහැ. නමුත් මේ සිදුවීම දැනගන්න ටියාන් ඉක්මනටම ෂැන්ක් ළඟට ඇවිල්ලා ෂැන්ක්ගේ හැම සංගයෙක්ටම හොඳටම බනිනවා. ෂැන්ක්ව මේ විදිහට වැරදි වැඩකට අරගෙන ගියපු එකට වගේම ඉක්මනටම ගිහිල්ලා ඇය ඔහුට ප්‍රතිකාර කරනකම් එළියට ගිහින් කාමරය ආරක්ෂා කරන්න කියලා. නමුත් මේ වෙලාවෙත් ෂැන්ක්ට එයා ටියාන්ට කැමති බව කියන්න නම් තාමත් ධෛර්යයක් නැහැ. ඔන්න ඊළඟ දවසේ ෂැන්ක් මේ විලට යන්නේ නම් විශාල වට්ටක ප්‍රමාණයක් අරගෙන බව තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟට එයා ලින්ක්සූන් කියලා මේ විල ළඟ ඉඳන් කෑ ගහන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මේ විලෙන් එළියට එන්නේ නම් කවුරුත්ම නොහිතපු දෙයක්. ඒ තමයි මෙච්චර කාලයක් ෂැන්ක් තමන්ගේ සුරතලා විදිහට මේ විලේ ඇති කරන විශාල ගණේ මකරෙක්. ඉතින් මේ මකරට තමයි මේ විදිහට හැමදාම ෂැන්ක් වට්ටක ගොඩක් අරගෙන විල ළඟට ඇවිල්ලා තියෙන්නේ. ෂැන්ක් සහ මකර කොච්චර සමීපද කියනවනම් ෂැන්ක් යාගේ හිතේ තියෙන හැම දෙයක්ම මේ මකර සමග බෙදා ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඔන්න ඊළඟ දවසේ ටියාන් හොරෙන්ම එයාගේ තාත්තගේ කුන්ෆු අත්පොත අරගෙන ඇවිල්ලා ෂැන්ක්ට දීලා කියනවා ඉක්මනටම මේක බලලා ළඟ වෙන කුන්ෆු තරඟයට සූදානම් වෙන්න කියලා. මේ විදිහට අත්පොතට අනුව එදා දවසේම තමන්ගේ පුහුණුවීම් ආරම්භ කරන ෂැන්ක්ට ටික වෙලාවකින් එයාගේ මාළයේ තිබුණු ගල ටිකෙන් ටික දිලිසෙන්න පටන් ගන්න බව තේරෙනවා.
ඉතින් ෂැන්ක්ට මේ ගල දීලා තියෙන නම් එයාගේ මැරුණු තාත්තා වගේම ඔහු කියලා තියෙනවා මේ ගලට තවත් කෙනෙකුගේ මනස පාලනය කරන්න පුළුවන් කියලා. ඔහුගේ තාත්තා මේ ගල දීලා තියෙන්නේ මේක කොහාට හරි විසි කරලා දාන්න කියලා වුණත් ඔහු තමන්ගේ පියාව මතක් වෙන තමයි මේ විදිහට තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ෂැන්ක්ට මේ ගල එයාගේ පුහුණුවට බාධාවක් නිසා ඔහු මේක දැන් විසි කරලා දාන්න තමයි හදන්නේ. එලක් ළඟට එන ෂැන්ක් මේ ගල විසි කරන්න හදන වෙලාවේ තමයි එයාට මේ වැඩේට බාධා කරන වඳුරෙක්ව මෙතනදී හමු වෙන්නේ. වඳුර දිගටම මේ ගල ෂැන්ක්ගෙන් ඉල්ලන නිසා ඔහු මෙතනින් යන්න හැදුවා. දිගින් දිගටම මේ වඳුර ෂැන්ක් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ටික වෙලාවක් ෂැන්ක්ගේ පස්සෙන් එන වඳුර එකපාරටම ෂැන්ක්ව ජලාශයකට තල්ලු කරන්න සමත් වෙනවා. මෙතනදී ෂැන්ක්ට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා වගේම එයාව පතුලටම ගීලා එන්න ගියා. ෂැන්ක්ගේ අතේ තිබුණ මේ දිලිසෙන පාෂාණේ එකපාරටම එයාව ආයෙමත් ජලයෙන් උඩට අරගෙන යන්න සමත් වෙනවා. ජලයෙන් උඩට ආපු වෙලාවෙම ආයෙමත් මේ වඳුරා ෂැන්ක්ගේ අතින් මේ ගල උඳුර ගන්න ගොඩක් try කරනවා වගේම එයාගේ අත හපන්නත් මෙතනදී සමත් වෙනවා. මේත් එකම තමයි ෂැන්ක්ගේ තුවාලයෙන් එළියට එන ලේ මේ ගලට වැටිලා ගල විසින් ෂැන්ක්ගේ ලේ ගල තුලට උරා ගන්න සමත් වෙන්නේ. ඒ සමගම ෂැන්ක් නොහිතන විදියට ජලයෙන් එළියට ආමුතු එළියක් විහිදුවමින් එකපාරටම ජලයෙන් එළියට එන යෂ්ටියක් මේ පාෂාණයේ සමග එකතු වෙලා බොහොම බලගතු අවියක් බවට පත් වෙනවා. මේ ක්‍රියාව සිදුවෙන වෙලාවේ අවකාශයේ දරුණු කුණාටුවක් ආකාරයට හැදෙමින් විශාල එළියක් විහිදුවන නිසා කුඹු පාසලේ ඉන්න සියලුම මාස්ටර්වරුන්ටත් මේ අద్భుත සිදුවීම බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් මාස්ටර්වරු නම් හිතන්නේ මේක බොහොම භයානක පෙරනිමිත්තක් කියලා. ඔන්න මේ විදිහට ෂැන්ක් ළඟට එන මේ යෂ්ටිය ඔහු අරගෙන ආයෙමත් පාසලට එන්න හදනවත් එක්කම තමයි බියාව නමින් හැදින්වෙන කාන්තාවක් ෂැන්ක්ට පහර දීලා මේ යෂ්ටිය හොරකම් කරන්න උත්සාහ කරන්නේ. නමුත් ක්ෂණයකින් මෙතනට එන ශුකී සහ ට්‍යාන් කණ්ඩායමක් විදිහට මේ බියාවෝට පහර දීලා මෙතනින් පන්නලා දාන්න සමත් වෙනවා. ඉතින් ටියන් ළඟට එන ෂැන්ක් ඔහුගේ තුවාලය ගැන කිව්වත් එයාගේ තුවාලය දැනටම සනීප වෙලා බව දකින්න ලැබෙන නිසා ෂැන්ක් සහ ටියන් මෙතනදී මේ යෂ්ටියේ තියෙන සුව කිරීමේ බලය ගැන දැනගන්න සමත් වෙනවා. එදාරේ ආයමත් වතාවක් දාශුගේ ගුහාවට මේ බියාවෝ කියන කාන්තාව ඇවිල්ලා නිදාගෙන ඉන්න ෂැන්ක්ගෙන් මේ යෂ්ටිය අරගෙන යන්න හැදුවත් මෙතනදී වෙන්නේ නම් මේ යෂ්ටිය බියාවෝ අරගෙන යන්න හදනකොටම ආයම ෂැන්ක් ළඟටම ඇදිලා යන එක. පහවදා උදේම තමන්ගේ ශිෂ්‍යයා ළඟට එන මාස්ටර් ෂියන් ටියන් සමග ඔහුගේ ශිෂ්‍යයන්ගේ හැකියාව තරඟයට ඕනේ ප්‍රමාණයට තියනවද කියලා බලන්න පටන් ගන්නවා. නමුත් ටික වෙලාවකින්ම මෙතනට එන ජින්යු එහෙමත් නැත්නම් ෂැන්ක්ගේ යාළුවා තවත් මේ ෂැන්ක්ට කුම්ෆු හරියට ඉගෙන ගන්න බැරි වෙලා තියෙන මේ මාස්ටර් ෂියන් හරියට එයාගේ යාළුවට පුහුණු කරලා නැති නිසා කියලා හිතලා මාස්ටර්ට චෝදනා කරන නිසා ඔන්න මෙතනදී ටියන් මේ ජින්යුට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඉක්මනටම මේ ජින්යු සහ ටියන් අතර පටන් ගන්න සටන ටික වෙලාවක් ඇදෙනකොට මෙතනට ජින්නුගේ ගුරුවරයා වුණ කියාවෝ එනවත් එක්කම තමයි මේ සටන මෙයාලට නවත්වන්න සිද්ධ වෙන්නේ. පේන විදිහට අපේ ටියන් මේ කියාවෝ කියන පුද්ගලයාට කැමැත්තෙන් තමයි ඉන්නේ. පහුදා ෂැන්ක් වැඩට යන වෙලාවේ එයාට ටියන් කියාවෝ සමග ඉන්නවා දකින්න ලැබෙන නිසා ඔන්න ෂැන්ක් මේකෙන් ටිකක් අප්සෙට් යනවා වගේම එයාට මෙතනදී දුක හිතෙන නිසා එයා ඉක්මනටම කැලේට දුවලා යනවා. නමුත් ඔහු මෙතනට එනකොටත් මෙතන වෙනම සිදුවීමක් සිදුවෙමින් තමයි තියෙන්නේ. ඒ තමයි එයාගෙන් යෂ්ටිය හොරගම් කරන්න හැදුව බියාවෝ පස්සෙන් මේ වෙලාවේ සොල්දාදුවන් කණ්ඩායමක් පන්නන බව වගේම ඇය ඔහු දිහාවට එන බවත් ඔහුට මෙතනදී පේනවා. ඉතින් අපේ ෂැන්ක් කරන්නේ ඉක්මනටම මේ බියාවෝව එක්කගෙන කැලේ ඇතුලින් තියෙන අඳුරු ගුහාවකට ඇයව අරගෙන ගිහින් මේ සොල්දාදුවන්ව මගහරින එක. ෂැන්ක් ඇය පස්සෙන් සොල්දාදුවන් පන්නන්න හේතුව අහනකොට තමයි ෂැන්ක්ට දැනගන්න ලැබෙන්නේ බියාවෝ පාසලේ නීති කැඩුව නිසා තමයි එයාට දඬුවම් කරන්න මේ සොල්දාදුවන් ඇය පස්සෙන් පන්නන්න කියලා. ෂැන්ක් සහ බියාවෝ ටිකක් හඳුන ගන්නවත් එක්කම මෙච්චරලා දුකින් හිටිය ෂැන්ක් බියාවෝ සමග එයාගේ ඒකපාර්ශවික ආදරය ගැන කතා කරන්න පටන් ගත්තා. බියාවෝ නම් කරන්නේ ෂැන්ක්ගේ ළඟ තිබුණු යෂ්ටිය කොහොම හරි මෙතනින් අරගෙන පැන ගන්න සෑහෙන වතාවක් උත්සාහ කරන එක. නමුත් මේ විදිහට ඇයට ඒක කරගන්න ලැබෙන්නේ නැහැ කියලා තීරණ නිසාම ඇය තීරණය කරනවා ෂැන්ක් සමග මේ ගුහාවේ ඉදාරය නවතින්න. ඉතින් ඔන්න ෂැන්ක් දෙන්නටම හරියන්න හාවෙකුත් අල්ලගෙන පුච්චන්න සමත් වෙලා තියෙන බව තමයි දකින්න ලැබෙන්නේ. බියාවෝ කෑම ගන්න අතරේ ෂැන්ක් යාගෙන් විස්තර අහනකොට තමයි ඔන්න බියාවෝ සහ යාගේ අම්මා ගැන ෂැන්ක්ට මෙතනදී දැනගන්න ලැබෙන්නේ. බියාවෝ සහ ඇයගේ මව ඇය පුංචි කාලේදී මේ වගේම අඳුරු ගුහාවකට ආමු විදිහට වැටිලා ටික කාලයක් යනතුරු කෑම සහ වතුර නැතුව හිර වෙලා ඉඳලා තියෙනවා. ඉතින් එතනින් බියාවෝ බේරෙන්න අවශ්‍ය නිසා ඇයගේ මව ඇය වෙනුවෙන් මැරිලා ඇයට ඇයගේ මවගේම මස් ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ විදිහට ටික වෙලාවක් කතා කරමින් ඉන්නකොට ෂැන්ක් ඇයවත් එක්කගෙන ඔහුගේ කුම්ෆු පුහුණුව වෙනුවෙන් එක්තරා තැනකට යන්න යෝජනා කරනවා. ඉතින් මේ විදිහට ටිකෙන් ටික ෂැන්ක්ගේ තියෙන හොඳ ගතිගුණ නිසා බියාවෝ සහ ෂැන්ක් අවසානයේදී හොඳ යහළුවන් වෙන්නේ. බියාවෝගේ හිතේ ෂැන්ක්ගේ යෂ්ටි ගැන තිබුණු අදහසත් වෙනස් කරමින් මේ විදිහට ටික දවසක් ගෙවිලා ඔන්න කුම්ෆු තරඟයේ තියෙන දවසත් එනවා. එදා මේ පාසලේ හැම ගෝත්‍රයකම ශිෂ්‍යයන් මේ තරඟයට සහභාගී වෙන්න ආවත් පළවෙනිම කාර්ය විදිහට තියෙන්නේ අංක 1 කියලා ලියලා තියෙන බෝල කිහිපයක් ආම්බුලෙන්ස හමු වෙන පළවෙනි
පළවෙනි තරඟකරුවන් සටන් කරන එක. ඉතින් මේ විදිහට ටියන් සහ ෂුකීට පළවෙනි අංක හමු වෙනවා වුණා. ෂුකී මෙතනදී කරන්නේ එදා ෂැන් ඇය පුහුණු කරන තරමට පැනපු නිසා තමන්ගේ බෝලය ඉක්මනටම ෂැන්ගේ බෝලය සමග මාරු කරලා ඔහුව පළවෙනි වටේට සටන් කරන්න යවන එක. ඔන්න පළවෙනි වටේ පටන් ගන්නවත් එක්කම තමයි මේ සෙල්ලම් කරන තරඟකාරයන්ගෙන් භාගයක් මේ පළවෙනි වටේම අසමත් වෙලා යන්නේ. නමුත් ෂැන් නම් කොහොම හරි දෙවෙනි වටේටත් සුදුසුකම් ලැබලා තියෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. නමුත් පේන විදිහට ෂැන්ගේ යෂ්ටිය නම් තනියම වැඩ කරන බව තමයි පේන්නේ. මොකද ෂැන්ටවත් මේක පාලනය කරගන්න එක ටිකක් අමාරු වෙලා තියෙන නිසා. මේ අතරේ තවත් පැත්තක ෂුකී පළවෙනි වටේම ටිකක් අසනීප වෙලා නිසා ඇයගේ ගුරුවරිය ඇයට කියනවා මේ තරඟය මෙතනින් නවත්තන්න කියලා. නමුත් ෂුකී කවදාවත් පෙරදෙන්න කැමති නැති කෙනෙක් නිසා එයා ඇයගේ ගුරුවරියට දිවුරනවා මේ තරඟය දිනලා මිසක් නැවත එන්නේ නම් නැහැ කියලා. ඉතින් මේ නිසාම ගුරුවරිය ඇයට తాවකාලිකව සුව වෙන්න පුළුවන් බෙහෙතක් දීලා තමයි ඇයව පිටත් කරලා යවන්නේ. තවත් පැත්තකට දෙවෙනි වටේට ෂැන්ට සටන් කරන්න සිදු වෙලා තියෙන්නේ එයාගේම යාළුවා වුණ ජින්යු සමග. ඒ වගේම ටියන් ෂුකී සමග සටන් කරන අතරේ ජින්යු කියලා කියන්නේ බොහොම දක්ෂ හොඳ කුන්ෆු සටන්කරුවෙක් නිසා ෂැන් සහ ජින්යු යාළුවෝ නිසාත් ඔහු මෙතනදී ෂැන් සමග සටන් කරන්න තීරණය කරනවා. නමුත් සටන අතරතුරේදී මේ යෂ්ටිය තමන් විසින්ම ජින්යු සමග සටන් කරමින් ෂැන්ව ආරක්ෂා කරන නිසා ජින්යුට මෙතනදී පහර කිහිපයකින් බිම වැටෙන්න සිදු වෙනවා සමග තමයි ජින්යු හිතන්නේ තමන්ගේ යාළුවා වුණත් මෙච්චරක ෂැන් යාට සටන් කරන්න පුළුවන් බව හංගලා තියෙනවා. ඒ නිසා ඔහුගේ උපරිමම දැන් සටන් කරනවා කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ සම්පූර්ණ වේගය අරගෙන ෂැන් සමග සටන් කර මේ යෂ්ටිය තවත් වේගයෙන් ෂැන්ව ආරක්ෂා කරන්න එයා විසින්ම ජින්යු සමග සටන් කරලා ඉක්මනටම ජින්යුව සටනින් පරාද කරලා දාන මෙතෙන් සමත් වෙනවා. නමුත් මේ දේ දිහා බලාගෙන හිටිය අනිත් අය නම් හිතන්නේ ෂැන් මේ යෂ්ටි හැසිරෙවීමේ මාස්ටර් කෙනෙක් වෙලා නිසා තමයි මේ විදිහට යෂ්ටි හසුරවලා ජින්යුව පරාද කෙරුවේ කියලා. නමුත් මේ යෂ්ටිය නිසා එයාගේ යාළුවට මෙතනදී හොඳටම තුවාල සිදු වුණා කියන එක ගැන නම් ෂැන් එච්චර සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කල්පනා කරමින් ප්‍රපාතයන් ළඟට යන ෂැන් මේ යෂ්ටිය මෙතනදී විසි කරලා දාන්න සමත් වෙනවා. තවත් පැත්තක ටියන් සහ ෂුකී එකිනෙකා සටන් කරමින් තමයි ඉන්නේ. නමුත් අවාසනාවන්ත ලෙස ටියන් මේ සටනින් පරාද වෙලා ෂුකීට පුළුවන් වෙනවා ඊළඟ සටනට ෂැන් සමග සටන් කරන්න තේරෙන්න. ඉතින් මේ විදිහට අවසන් වටේට තේරුණා ෂැන් යාළුවන් වට කරගෙන ප්‍රශංසා කරන අතරේ එදා ආයමත් අර වඳුරා ෂැන්ව හමු වෙලා ඕව කැලේ තුලට එක්කගෙන යන්න සමත් වෙනවා. මේ විදිහට වඳුරා ෂැන්ව අරගෙන ඇවිල්ලා තියෙන්නේ ෂුකී බොහොම අමාරුවෙන් වැතිරලා ඉන්න විලක් ළඟට නිසා ඉක්මනටම ළඟට ගිය ෂැන් ඇයට බෙහෙත් කරන්න පටන් ගන්නවා. නමුත් ෂුකී කියන විදිහට එයාට බෙහෙත් කරනකොට ඇය දිහා නොබලා එක කරන්න කියන නිසා ෂැන් බෙහෙත් කරලා ඉවර වෙනවා සමගම තමයි ෂුකී ඉක්මනටම කිසිම කතාවක් නැතිව මෙතනින් අතුරුදහන් වෙලා යන්නේ. ඊළඟ දවසේ ඔන්න ෂැන් ඔහුගේ යාළුවන් සමග තරඟයේ තියෙන තැනට එනවා. ඉතින් මෙතනදී මාස්ටර් ෂියන් ඇවිල්ලා දිනුවත් පැරදුනා තුවාල කරගන්න එපා කියලා කියනවත් එක්කම තමයි ෂුකී සහ ෂැන් අතර අවසන් තීරණාත්මක සටන පටන් ගන්නෙ. ටික වෙලාවක් ෂුකී සමග සටන් කරන ෂැන් ෂුකීගෙන් හොඳටම ගුටි ගන්න. දැන් එයාගේ යෂ්ටිය එයා ළඟ නැති නිසා ෂුකී එල්ල කරන පහරකින් ෂැන්ට ටිකක් තුවාල වෙනවත් එක්කම ෂුකී ඇයගේ කඩුව එළියට ගන්න මේ සටන ඉක්මනටම ඉවර කරලා දාන්න ඕනි කියන අරමුණ නිසා. නමුත් ෂුකී ඇයගේ කඩුවෙන් ෂැන්ට පහරක් එල්ල කරත් එකපාරටම ෂැන් නොහිතපු විදිහට ඔහුගේ යෂ්ටිය මෙතනදී මතුවෙන්නේ ෂුකීගේ කඩු පහර සාර්ථක ලෙස වළක්වමින්. ඉතින් ඉක්මනටම මේ යෂ්ටිය අල්ල ගන්න ෂැන්ගේ තිබුණ හැම තුවාලයක්ම ෂණයකින් අතුරුදහන් වෙලා යන්නේ මේ සරණ බලාගෙන ඉන්න අනිත් මාස්ටර්වරුන්ව පුදුමයට පත් කරමින්. ටික වෙලාවක් මේ විදිහට සටන් කරන දෙන්න අවසන් පහර විදිහට තමන්ගේ බලයන් භාවිතා කරලා පහර දුන්නත් මේ අතරේ ෂැන්ට ෂුකී අසනීපෙන් ඉන්න බව දකින්න ලැබෙන නිසා ඉක්මනටම ෂැන් ඔහුගේ පහර වළක්වනවා සමගම තමයි ඔන්න මේ බව දකින ෂුකීත් ෂැන්ට සාමාන්‍ය පහරක් දීලා ෂැන්ව පරාද කරලා දාන්නේ. මේ අතරේ තවත් පැත්තක අපි කලින් දැකපු බියාවෝ ඇයගේ ප්‍රධානිය සමග කතා කරමින් තමයි ඉන්නේ. මෙතන දැනගන්න ලැබෙන විදිහට නම් මේ බියාවෝ කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රයේ කෙනෙක් වගේම ඇයව මුලින්දම මේ යෂ්ටිය අරගෙන ඉන්න මෙහෙමට තමයි යවලා තිබිලා තියෙන්නේ. නමුත් බියාවෝ මේ වැඩෙන් අසාර්ථක වුණ නිසා ඇයගේ ප්‍රධානිය දැන් හොඳටම තරහින් ඉන්න බව. අනිත් පැත්තෙන් ෂැන් සටන් කරන අතරතුර ඔහුගේ යෂ්ටිය ගැන දැනගත් මේ මාස්ටර්වරු හත් දෙනා ෂැන් හරියටම ආйти යක්ෂ ගෝත්‍රයට බවත් ඔහුගේ යෂ්ටිය යක්ෂයන්ගේ ආයුධයක් බවත් දැනගන්න සමත් වෙනවා. ඉක්මනට මෙතනට එන ටියන් සහ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් වුන්ට එල්ල වෙන යක්ෂයන්ගේ ආක්‍රමණයක් ගැන නිවුස් එක දෙන නිසා මේ මාස්ටර්වරු ආයෙමත් ෂැන්ව සිහියට ගෙනල්ලා ඔහු ගැන ඇහැ ගහගෙන ඔහුව හිර කරගෙන ඉන්න පටන් ගන්නවා. නමුත් වැඩි වෙලාවක් යන කලින්ම මෙතනට එන බියාවෝ මේ මාස්ටර්වරුන්ගේ ඇයගේ බලයෙන් සිහි නැති කරවලා ෂැන්ව අරගෙන යක්ෂ රජු ගාවට යන සමත් වෙනවා. ඇත්තටම මේ යක්ෂ රජු කියලා කියන්නේ බියාවෝගේ පියා විදිහට තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් යක්ෂ රජු ෂැන් එනවත් එක්කම ඔහුගේ යෂ්ටිය ගන්න සමත් වුණා. තම ෂැන්ගේ ලේ සමග මේ යෂ්ටිය බැඳිලා තියෙන නිසා ඒ යෂ්ටිය ඔහුටත් අයිති. මේ නිසාම යෂ්ටිය ඔහුට ගන්න පුළුවන් බව තේරුණ යක්ෂ රජු ඉක්මනටම ෂැන්ව මරලා දාන තමයි දැන් සූදානම් වෙන්නේ. නමුත් මේ වෙලාවේ බියාවෝ ඔහුව මරන්න එපා කියලා බැගෑපත් වුණා. ඇයව පැත්තකට විසි කරලා දාන යක්ෂ රජු ෂැන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඔන්න මේ අතර තමයි කුෆු පාසලේ මාස්ටර්වරු 7 දෙනා සහ හැම ශිෂ්‍යයෙක්ම මේ සටන වෙනුවෙන් යක්ෂ රජු විනාශ කරන්න මෙතනට එන්නේ. ටික වෙලාවකින් මේ හැමෝම යක්ෂ රජුට විරුද්ධව සටන් කරන්න පටන් ගත්තත් මෙතනදී පේන විදිහට කුෆු පාසලේ ශිෂ්‍යයන්ට
වඩා මේ යක්ෂයන් බොහොම බල සම්පන්නයි වගේම මාස්ටර්වරුන්ට පවා මේ යක්ෂ රජු සමග සටන් කරන්න තරම් බලයක් නැහැ. ඉතින් මේ සටනේ විශාල ප්‍රමාණයක් මැරෙනවා වගේම අවසානයේදී යක්ෂ රජු තමන්ගේ බලයන් පාවිච්චි කරමින් මේ මාස්ටර්වරුන්ට ඇටැක් කරන්න සමත් වුණා. මාස්ටර්වරු පවා ඔවුන්ගේ බලයන් එකතු කරමින් යක්ෂ රජුට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් යක්ෂ රජු පරාද කරන්න බැහැ කියලා තේරුණ ෂැන් ඉක්මනටම ඔහුගේ යශ්ටිය සමග යක්ෂ රජුට විරුද්ධව මාස්ටර්වරුන්ගේ සහායට සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අවසානයේදී යක්ෂ රජුව පරාද කරන්න ෂැන්ට පුළුවන් වුණත් යක්ෂ ආත්මයන්ගේ ෂැන්ගේ ඇඟ පෝෂණය වෙලා නිසා ඉක්මනටම ඔහුවත් යක්ෂයෙක් බවට පරිවර්තනය වෙන බව තමයි මාස්ටර්වරුන්ට මෙතනදී දකින්න ලැබෙන්නේ. මාස්ටර්වරු ඉක්මනටම තීරණය කරනවා ෂැන් යක්ෂයෙක් බවට හැරෙන්න කලින්ම මරලා දාන්න ඕන කියලා. එකින් එක හැම මාස්ටර් කෙනෙක්ටම පහර දෙන්න ෂැන් මෙතනදී සමත් වෙනවා. නමුත් අවසානයේදී මාස්ටර් ෂියන්ව මරලා දාන ආදාසි ෂැන් උට පහර දෙන්න හදන වෙලාවේ මේ අතරට එන ටියන් නිසා ටියන්ගේ ඔළුවට තමයි මේ පහර වදින්නේ. වියරුවෙන් ඉන්න ෂැන් ටියන්ව අරගෙන ඇයව මරලා දාන බව කියමින් ඉන්න අතරේ ටියන් ෂැන්ව අල්ලලා ඔහුව නැවත 100ට ගන්න try කරනවා. ඉතින් වාසනාවට ටියන් ඔහුව අල්ලනවත් එක්කම තමයි ෂැන්ට ආයෙමත් 100ට එන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔන්න මේ වෙලාවේ තමයි ෂැන්ට තේරෙන්නේ තමන් ආදරය කළ කෙනාව තමන් අතින්ම මැරුණ බව. ඉතින් මේ විදිහට අවසානයේදී ඉතුරු වෙලා ඉන්න ශුකී විතරක් නිසා ඇය ෂැන්ව මරණ එක නතර කරලා ඔහුට ජීවත් වෙන්න ඉඩ හරිනවා සමගම තමයි ෂැන් බියාවවත් අරගෙන ඇයව අවසානයේදී ගෙනියන්න පොරොන්දු වුණ සාමකාමී තැනකට මෙතනින් පිට වෙලා යන්නේ.